මේ කාබන් මොනොක්සයිඩ් ගැන මට අර මම පාඩම් කරන එකට අදාළව චූටි දෙයක් කියන්නම් කිව්වේ. ඒක ටක් ගාලා කියන්නම් මේ කාබන් මොනොක්සයිඩ් අදාළ නැහැ මැරෙන්න. මේ පාඩම් කරන්න. මෙහෙම එකක්. කාබන් මොනොක්සයිඩ් නෙමෙයි මම කතා කරන්නේ. වැරදුනා. පාඩම් කරනකොට ඔයාලට සාමාන්‍යයෙන් එන මේකක් තියෙනවා. ගොඩක්ම මේක රැට පාඩම් කරනකොට තමයි වෙන්නේ. පාඩම් කරන්න ගත්ත ගම විනාඩි 5-10ක් යනකොට නිදිමතක් එනවා. හරිද? ඒ කියන්නේ හෙන්න බලාපොරොත්තු තියාගෙන ආයේ නෑ රට අල්ලන්න පාඩම් කරන්න ඉන්නේ. දවස් 2-3කින් පාඩම් කරලා නෑනේ. එහෙම වෙලාවට අද නම් රෑ පාඩම් කරලා එල්ලි වෙනකම් පාන්දර 4ට තමයි නිදා ගන්න කියලා. අර එහෙම හෙන්න ඒව හිතාගෙන එනවා. ඇවිල්ලා ඉතින් මේ පටන් ගන්න විනාඩි 5-10 යද්දී එනවා හෙන නිදිමත. ඊට පස්සේ නිදා ගන්න. ඒක ඉවරයි ඉතින් පාඩම් කිරුවා. හැබැයි මොකක් හරි හේතුවක් මත ওই වෙලාවේ නිදා ගන්න බැරි වුණා කියන්නකො. ඒ කියන්නේ අනිවාර්යෙන් කළ යුතු වැඩක් තිබිලා හරි මොනවා හරි හේතුවක් මත නිදා ගන්න බැරි වෙනවා. ඒ නිදිමත කැඩුනට පස්සේ තව සෑහෙන වෙලාවක් යනකම් ඒ නිදිමත ආයෙ එන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් කරලා ඇති. එහෙම හැමදාම අර නිදිමතෙන් පස්සේ නිදාගත්තා නම් මේ සිද්ධිය දන්නේ නැහැ. හරිද? අර නිදිමත ආපු කවදටවත් ඉන්හිහාට ඇහැරලා ඉඳලා නැත්තම් එහෙමනම් මම මේ කියන එක එක්ස්පීරියන්ස් කරලා නැහැ. හැබැයි එහෙම නැත්තම් ඒ නිදිමත ආවට පස්සේ මොකක් හරි හේතුවක් මත ඔයාට ඇහැරලා ඉන්න වෙලා තියෙනවා නම් අත්විඳලා ඇති. සාමාන්‍යයෙන් ඊට පස්සේ මාන්දර 1-2 වුණකම් ඒ වෙනකම් වුණත් වැඩ කරන්න පුළුවන් මට්ටමට අපේ අර ඒ අර ඇක්ටිව් ගතියක් ඇලර්ට් ගතියක් එනවා පොඩ්ඩක්. පොඩි ප්‍රබෝධමත් ගතියක් මොකක්ද එකක් එනවා. ඒකට තියෙනවා විද්‍යාත්මක පසුබිමක්. ඒ කාරණාවත් මම ටක් ගාලා කියන්නම්. අර ඒක දැනගෙන ඉන්නකොට අර වගේ තැන්වල නිදාගන්නේ නැතුව කොහොම හරි අල්ලගෙන වැඩේ කරන් යන්න පුළුවන්. එතන හේතුව මෙහෙම එකක්. මම අර කිව්වනේ හිමොග්ලොබින් ඇඟ වටේ ගිහිල්ලා ඔක්සිජන් දෙනවා කිව්වනේ ඕන තැන්වලට. හිමොග්ලොබින් කොහොමද ඕන තැන දැනගන්නේ? ඌ දන්නේ දැන් ඒ කියන්නේ ඒ වෙලාව අනුවලමයි ඔක්සිජන් දිය යුතු තැන් තියෙනවනේ. දැන් සාමාන්‍ය ඔය කෑමට පස්සේම නිදිමතක් එන්නේ ඇයි? කෑමට පස්සේ කාපු කෑම ටික ජීර්ණය කරගන්න ඕන. ඒකට ආහාර මාර්ගයට වැඩ තියෙනවා. ඒතර ආහාර මාර්ගයට ඔක්සිජන් සප්ලයි එක වැඩි වෙනවා. ඒතර ඇඟේ මසල්ස් වලට ඔළුවට දෙන ඔක්සිජන් සප්ලයි එකේ යම් කපාහැරීමක් යම් අඩුවක් වෙනවා. ඒකත් එක්ක පොඩි නිදිමත ගතියක්, කම්මැලි ගතියක්, වැඩක් කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවා. ඒතර අවස්ථාව අනුව ඔක්සිජන් දෙන්න ඕන තැන වෙනස්. දැන් ඊටන්දක මොකක් හරි වෙලාවක හරකෙක් මරනවා පිටිපස්සේ. ආහාර මාර්ගයට ඔක්සිජන් දෙන ඕගන්. ඒක හරියන්නේ නැහැ නේ හරකව මරන්නේ කණ්ඩද හරි. ඒතර ඒක හරියන්නේ නැහැ. ඒ වෙලාවට මාංශ පේශි වලට කකුලේ තියෙන මසල්ස් වලටනේ හෝ අතපය හොල්ලන ඒවටනේ දෙන්න ඕනේ ඔක්සිජන් ටික. ඉතින් හිමොග්ලොබින් කොහොමද හරකා ඉන්නවද කාලද කියලා එක දන්නේ කොහොමද? මූ කාලද ඉන්නේ නැත්තම් මූගේ පිටිපස්සෙන් හරකෙක් එනවද? ඒක කොහොමද හිමොග්ලොබින් දන්නේ? හිමොග්ලොබින් කොහොමද ඔක්සිජන් දෙන්න ඕන තැන හොයාගන්න? හිමොග්ලොබින් වලට පුළුවන්. ඒ කියන්නේ හිමොග්ලොබින්ට ඇස් පේන්නේ නැහැ නේ. ඇස්කම් මුකුත් නැහැ නේ. ඌට හරකෙක් එනවා පේන්නේ නැහැ. ඌට මූ කාලා ඉන්නේ කියලා ඒ මුකුත් පේන්නේ නැහැ. හිමොග්ලොබින් දන්න එකම දේ තමයි එයා දන්නවා කිසියම් තැනක කාබන් ඩයොක්සයිඩ් සංයුතිය මනින්න. එයාගේ පොඩි මෙකනිසම් එකක් තියෙනවා. ඒකට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙන තැන් අඳුර ගන්න පුළුවන්. කොහේ හරි තැනක කාබන් ඩයොක්සයිඩ් වැඩි නම් එයා තේරුම් ගන්නවා මෙතන මොකක් හරි වැඩක් වෙලා. මොකද සෛල කාබන් ඩයොක්සයිඩ් හදන්නේ ඒගොල්ලෝගේ සෛලීය ශ්වසනයෙන් එයාලා වැඩ කරද්දි. ඒ සෛලේ මොකක් හරි වැඩක් වෙනකොට තමයි ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් හදන්නේ එතන. ඒතර කිසියම් සෛල අවට නැත්නම් මොකක් හරි පටක අවට CO2 තියෙනවා නම් හොඳට කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නම් එතකොට කවුද අපේ මේ හිමොග්ලොබින් දන්නවා මෙන්න මෙතන නම් කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඒ කියන්නේ මෙතන වැඩ කියලා යා එතෙන්න තව ඔක්සිජන් දෙනවා. අන්න ඒ විදිහට කොහේ හරි වැඩ කරන සෛල හොයාගන්නේ මෙයා කාබන් ඩයොක්සයිඩ් සංයුතිය. කාබන් ඩයොක්සයිඩ් සංයුතිය වැඩි තැනට තමයි මෙයා ගිහලා ඔක්සිජන් උත් දෙන්නේ. ඒකනේ අර මේ මීටර 100 200 අනම්මෙන් දුවනේ සහ ඕනම ක්‍රීඩාවක් කරන අය වෝම් අප් වෙනවා කියලා එකක් කරන්නේ. දැන් මීටර 100 දුවන තරගයක් හිතන්නකෝ. දැන් ඒක මීටර 100 දුවන්න කලින් උන් පොඩ්ඩක් අර මීටර 300ක් දුවලා නෙන්නේ. ඒ කියන්නේ කඩානිම දෙන්නේ නෙමෙයි. පොඩ්ඩක් දුවලා එහෙට මෙහෙට දුවලා ඇඟපත පොඩ්ඩක් හොලවලා අර එහෙම වෝම් අප් කරගන්නවා කියලා එකක් කරගන්නවා. ඇයි ඉතින් ඌට තිබ්බනේ දැන් මීටර 100ක් නේ දුවන්න තියෙන්නේ. ශක්තිය උපරිමයට ඉතුරු කරගන්න ඕන. ඇවිදින්නෙවත් නැහැ. වාහනෙන් ආවා ට්‍රැක් එක ගාවින් බැස්සා තුවක්කුව පත්තර ගමන් දිව්වා මීටර 100. හරි. ඉතින් එහෙම දුවන්න තිබුණේ ශක්තිය ඉතුරු කරගෙන උපරිම ශක්තියෙන් මීටර 100 දුවන්න කියලා. නෑ ඒක හරියන්නේ නැහැ. හේතුව එතකොට එයා ගොඩක් වෙලා එයාගේ මසල්ස් වැඩ කරලා නැති නිසා ඒ අවට කාබන් ඩයොක්සයිඩ් නැහැ. එච්චර. ඒ නිසා හිමොග්ලොබින් එතෙන්ට ඔක්සිජන් දෙන්න උනන්දු වෙන්නේ නැහැ මුලදී. රේස් එකේ මැදක් ඇද්දි තමයි හිමොග්ලොබින් තේරෙන්නේ අන්න හරිය වැඩ කියලා. අන්තිම භාගයට වගේ සමහරට ඔක්සිජන් දෙයි. මුල් හරිය ඌ තියෙන ටිකකින් දුවන්න ඕනේ. එතකොට සෛලීය ශ්වසනය අඩු වෙනවා කියන්නේ අර එයාට හදන්න පුළුවන් ඒ එනර්ජි එක අඩු වෙනවා. ඒ කියන්නේ එයා නිර්මාණය කරන ශක්තිය අඩු වෙනවා ශ්වසනය තුලින් ඔක්සිජන් අඩු වෙද්දී. ඒ නිසායි වෝම් අප් වෙලා අර කාබන් ඩයොක්සයිඩ් සංයුතිය හදාගන්නේ පොඩ්ඩක්. ඒතර පටකවට දැන් ඔන්න CO2 සංයුතිය පොඩ නිර්මාණය වෙනවා. දැන් ඔක්සිජන්ලා බල එතෙන්න දෙනවා ඔක්සිජන් සප්ලයි. ඕක තමයි වෙන්නේ. පාඩම් කරන්න යනකොටත් වෙන්නේ ওই වගේ දෙයක් තමයි.
ඒ කියන්නේ අරුවට එකපාර කඩාගෙන ඉඳින්න දුවන්න බෑ. දිව්වොත් එහෙම රිදෙනවා මුළු කකුල් ඔක්කොම එහෙම අර කාලයක් මොකුත් ඇඟපත හොල්ලන්නේ නැතුව ඉඳලා එකපාර කඩාගෙන ඉඳින්න දිව්වොත් එහෙම වෙලා ඇති සමහරක් වෙලට. ඕගොල්ලෝ වෙලා ඇති නේ ගොඩක් කරන්නේ. වෙලා නැත්නම් ඊළඟ අවුරුදු 4 5 ඇතුලේ වෙනවා ඔක්කොම. හරි. ඒ කියන්නේ එහෙම වෙනවා. ඒ කියන්නේ ඒ ලෙවල් කාලේ වෙනකන් සාමාන්‍යයෙන් ගොඩාක් ඉතින් මොන හරි අපි අතින් වෙනවනේ හෙල්ලම් කරනවා. එහෙම යවෙනවා එහෙමනේ. ඒ ලෙවල් ඉවරන ගමන් සම්පූර්ණ ඇඟවල් ගන්න දෙයක් නැති වෙනවා. මෙලෝ දෙයක් කරගන්න බැරි මට්ටමේ. ඒ කියන්නේ චුට්ටක් දුවපු ගමන් ඇඟපත රිදෙන නිකන් මොන හරි සෙල්ලමක් කරපු ගමන් දවසක් විතර නිකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ මට්ටමකට ඒ ලෙවල් ඉවරලා අවුරුදු 2යි යන්නේ. ඒ ලෙවල් එකට ඔය මොකා වුණත් එනවා. හරි එහෙම තමයි බලන්න ගිහිල්ලා. හරි. එහෙම වෙනවා තමයි. Taman ඒ කාලෙත් ක්‍රීඩාවක් කරොත් එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉතින් ඒ කාලේ ක්‍රීඩා කරනවා කියලා කරන්න වෙන්නේ සීසන් වලට වගේ තමයි. කියන්නේ හින කාලයක් වැඩ කළා කාලයකට සැරයක් ඔය මොකක් කර හෙල්ලමක් කරන්න chance එකක් හම්බෙන්නේ. ඉතින් ඒ කාලේ හෙල්ලම් කරද්දී ඇඟපත ඔක්කොම රිදෙනවා. ඉතින් අර එහෙම ඇඟ නිකන් හැක් වෙනවා වගේක් වෙනවා මේකෙන් පස්සේ යනකොට. ඒ ලෙවල් කාලෙන් පස්සේ ඒ සීන් එක වෙනවා හැමෝටම. ඒක අර ක්‍රීඩාවක් වෘත්තියක් වශයෙන් හෝ ඒක අර අනිවාර්ය අංගයක් වශයෙන් කරොත් හැර එහෙම වෙනවා. කොහොමද මම කීකීරප කතන්දරේ. මොලේට පාඩම් කරන්න නැද්දිත් ඕක තමයි වෙන්නේ. වෙන වෙලාවක් පාඩම් කරන්න නැතුව ඔන්න ඉඳලා පාඩම් කරන්න කියලා එනවා. මොලේ එහෙම අහලකමත් කාබන් ඩයොක්සයිඩ් නැහැ. ඇයි පාඩම් කරලා නැහැනේ දැන් වෙන වෙලාවක් යනකම්. ඉතින් මොලේ සෛල වැඩ කරලා නැහැ. ළඟපාත කාබන් ඩයොක්සයිඩ් නැහැ ඉතින්. ඊට පස්සේ අපි පාඩම් කරන්න පටන් ගන්නවා. එතන මොකද්ද වෙන්නේ? අපි පාඩම් කරන්න පටන් ගන්නවා කියලා හිමොග්ලොබින් දන්නේ නැහනේ. හිමොග්ලොබින් යනවා මේ පැත්තෙන්. කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේ යකනම් මොලයක් තිබ්බට මෙලෝ වැඩක් ගන්නයි කියලා බැන බැන එනවා. ඒ මොලේ ළඟපාත කාබන් ඩයොක්සයිඩ් නැහැනේ. ඉතින් වැඩක් කරලා නැහැ. මොලෙන් වැඩක් කරන්නේ නැහැ. එනවා. ඔක්සිජන් දෙන්නේ නැහැ. හැබැයි දැන් අපි පාඩම් කරන්න පටන් ගන්න පටන් අරගෙන තියෙන්නේ දැන්. ඒතර ඔක්සිජන් දෙන්නේ නැති වුණාට අර කලින් දීලා ඔය පටකවට තියෙන යම් ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවනේ. දැන් අපි පාඩම් කරනකොට ඒ ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. ඒ ප්‍රමාණය ටික ටික අඩු වෙනකොට තමයි අපිට අර නිදිමත එන්නේ. ඒ මුලින්ම පාඩම් කරනකොට හිමොග්ලොබින් ඔක්සිජන් දෙන සීන් එකක් නැහැ. ඒ ළඟපාත මොලේ සෛල අවට තියෙන ඔක්සිජන් ටිකකින් තමයි අපි වැඩේ කරන්නේ. එහෙම වෙනකොට ඒ ටික ටික ඉවරනකොට අපිට නිදිමත එනවා. දැන් බය වෙන්න එපා. හරි තව පාඩම් කරොත් සිහිය නැති වෙලා තව පාඩම් කරොත් මැරෙන්නේ නැහැ. අර ඊළඟට පාඩම් කරන්න බය වෙයි සිහිය නැති වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එච්චර යන්නේ නැහැ ඒකේ මෙකනිසම් වලින්. එහෙම කරන්න බෑ. කොහමද ටික වෙලාවක් අපි අරගෙන යනකොට අපිට නිදිමත එනවා. ගින් නිදාගත්තොත් වැඩේ ඉවරයි. හැබැයි නිදා ගන්න නැතුව කොහොම හරි තව පොඩි වෙලාවක් අල්ලන් හිටියොත් අර මුලින් අපි තියෙන ඔක්සිජන් වලින් වැඩ කරන නිසා ඔන්න මොලේ සෛල අවට පටක අවට කාබන් ඩයොක්සයිඩ් ටික ටික හැදෙන්න ගන්නවා. ඒක හැදෙනකොට ඉතින් ඉස්සරහට ඊළඟට යන හිමොග්ලොබින් ඒ තැන් වලට ඔක්සිජන් දෙනවා. ඇයි දැන් කොන්න කාබන් ඩයොක්සයිඩ් හැදිලානේ. එහෙම ඔක්සිජන් දෙනකොට අපි තව වැඩ කරනවා. එතකොට තව කාබන් ඩයොක්සයිඩ් හම්බ වෙනවා. එතකොට තව ඔක්සිජන් රිලීස් කරනවා හිමොග්ලොබින්. ඔන්න ඔය වැඩේ ටික වෙලාවක් යනකොට අපිට අර නිදිමත නැත්තරම නැති වෙලා සාපේක්ෂව සෑහෙන ඇක්ටිව් ගතියක් එනවා. ඒ කියන්නේ මේ නිදිමත බොරු නිදිමතක් නෙමෙයි. දැන් ඇත්ත නිදිමතවල් තියෙනවනේ. ඒක එහෙම මේ විනාඩි 5කින් නැති වෙලා මාර ඇලර්ට් එහෙම වෙන්නේ නැහැ. අර මං කියන්නේ පාඩම් කරන්න ගියාම නිදිමතක් ආපු ගමන් ගිහින් නිදා ගන්න යන්න එපා. තව අඩුම විනාඩි 15ක් 20ක් කොහොම හරි මේ නිදිමතේ වැඩ කරන්න බලන්න. 15ක් 20ක් විනාඩි 20ක් තියාගන්න. විනාඩි 20 වැඩ කරන්න ඕනේ. විනාඩි 20ක් නිදාගෙන ඉඳලා හැරෙන්නේ නෙමෙයි මං කියන්නේ. නිදිමත ආවත් කොහොම හරි ඇවිද හරි විනාඩි 20ක් වැඩ කරන්න. ඒ වැඩ කරත් ඒ නිදිමත ගියේ නැත්නම් ඒක ඇත්ත නිදිමතක් වෙන්නේ. එහෙනම් නිදා ගන්න. නිදාගෙන හැරලා වැඩ කරන්න. හැබැයි ගොඩක් වෙලාවට 90කට වැඩි අවස්ථාවලදී ඒ විනාඩි 20 ඇතුළත අර නිදිමත නැති වෙනවා. ඒ කියන්නේ බොරු නිදිමතක් තිබිලා තියෙන්නේ. අර හිමොග්ලොබින් කියලාපු පිස්සුවක් තිබිලා තියෙන්නේ. ඒ හින්දා වෙච්ච දෙයක් තමයි තියෙන්නේ. හරි. ඒ නිසා ඒ අනුව බලලා අර ඉස්සරහට වැඩ කරගෙන යනකොට ඒක Tamanට ගැළපෙන විදිහකට ඒ නිදිමතක් ආපු ගමන් ඔහෙ නිදා ගන්න නැතුව හිමීට මේවා කරගෙන යන්න ඕනේ.